අපි යනවා ඩ්‍රීම් වර්ල්ඩ්. අපි ඩ්‍රීම් වර්ල්ඩ් එකෙන් හම්බෙමු. මේකෙන්ද ජකෝ දුවගෙන කරපු බායි කියන්නේ පහමෙමු. අර දෙක තුන රුපියල් 500ක් දියන් බාත්. රුපියල් 500ක් බාත් එහෙම නෑ බාත්. එක වීඩියෝ කරලා බාත්. කොම්බෝ බලා ගන්න එක මදිද මම. සිස්ටර් වැඩි වුණා සිස්ටර්. සිස්ටර් too much. මේ මොකක්ද උන් දාගෙන මේකප් හැටියට. මොකද මේ ලිප්ස්ටික් දාන්න බෑ දැන්. Welcome back to my YouTube channel. මගේ channel එකට සාදරයෙන් ආදරයෙන් ඔයාලව පිළිගන්නවා. මේ වීඩියෝ එකෙන් තියෙන්නේ Thailand part 3. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලනවා නම් මගේ කලින් වීඩියෝ දෙක බලන්න නැතුව මේ වීඩියෝ බලන කෙනෙක් නම් ඔයා අනිත් වීඩියෝ දෙකත් අනිවාර්යෙන් බලන්න. මම එක දිගටම වීඩියෝස් කරන්න ගියේ. ඒ කියන්නේ part 1, part 2, part 3, part 4 එකකුත් තියෙනවා. ඒ ටිකම එකට දාන්න ගියත් මට දාන්න හම්බුන්නේ නැහැ. මොකද දිග වැඩි. ඒක නිසා මම හිතුවා කෑලි 4කට මේ ටුවර් එක ගේන්න ඕනේ කියලා. අද වීඩියෝ එකේ මම ඔයාලව එක්ක යන්නේ ඩ්‍රීම් වර්ල්ඩ් වල ටුවර් එකක්. මේකේ ගොඩාක් දේවල් තියෙනවා. මට කියන්න ඕනේ මේ දේ. දැන් ඔයා මේ වගේ දෙයකට යනවා නම් අපි දැන් ගත්තේ ෆුල් පැකේජ් එක. මේ වුණාට අපි ගොඩක් දේවල් ඒ දවසේ කරන්න තිබුණ නිසා අපිට හැම දෙයකටම යන්න බැරි වුණා. ඔයාලා යනවා නම් ෆුල් පැකේජ් එක ගන්න එපා. ඔයාලට අවශ්‍ය ඇක්ටිවිටි එක කරන්න විතරක් එතනින් ටිකට්ස් ගන්න. මම හිතනවා ඒක ලාභයි කියලා. මොකද සමහර ඇක්ටිවිටීස් අපි ෆුල් ගත්තත් අපිට සමහර ඇක්ටිවිටීස් වෙලාවත් එක කරන්න බැරි වුණ නිසා. කතාවෙන් කතාව මට කියන්නත් බැරි වුණානේ. මේක ඇතුළේ වෙද්දිම තියෙනවා ලස්සන්ට හදලා සන්ෆ්ලවර්ස් මාර ලස්සන. ඒව තමයි ඔයාලා කලින් දැක්කේ. ඊට පස්සේ තියෙනවා මේ වගේ යෝධයර කතාවක් තියෙන්නේ අනේ රත්තරන් බිත්තරේ කතාව අන්න ඒ වගේ. ඊට පස්සේ හදලා තියෙන්නේ එයාගේ ගෙදර. මෙතන තියෙන දේවල් ගොඩාක් ලොකු. ඒ කියන්නේ යෝධයාගේ අර ගෙදර තියෙන කම්මි කුස්සියේ තියෙන දේවල් ඒ වගේ දේවල් ගොඩාක් ලොකුයි. පුටු එහෙම ගොඩාක්ම ලොකුයි. ඉතින් මේ වගේ ඊට පස්සේ හදලා තියෙනවා චූටි තැන්. මම මේ ෆොටෝස් දෙකක් දාලා තියෙන්නේ. මම එතන ගත්ත ෆොටෝස්. හරිම ලස්සනයි ළමයි, මාරම ලස්සනයි. ඊට පස්සේ තියෙනවා මේ වගේ ප්ලේ කරන්න ගේම් ඒරියා එකක්. අම්මෝ ඒකේ ටෙඩි බියර්ස්ලා පුදුම ලොකුයි. මම වින් කරේ මේක විතරයි මම කොහොමද ප්ලේ කරේ. මේක දෙපාරක් ප්ලේ කරා. දෙපාරම මට පළවෙනි පාර හම්බුන සෙට් එකම තමයි දෙවෙනි පාරත් මට හම්බුනේ. ඉස්සෙල්ලාම ශාරුණන්ගේ තමයි ප්ලේ කරේ. ඊට පස්සේ මටත් එයා ප්ලේ කරනවා ආස හිතිලා මම ප්ලේ කරා. නෑ මට ආවේ 0 යකෝ මට try කරපන්කෝ. Ball. Try the ball and catch the ball. Okay? Okay, 1, 2. Good. මේ මන් දෙන්න. මේ මම දෙන්න. අපි දෙන්න. අපි දෙන්න යන්නේ. අර මේකේ. අපි නිතර බලලා. අඩෝ. යන්නේ. මේ වගේ දේවල් ඉතින් ලංකාවේ නෑනේ. ඉතින් මට නිෂෝට හිතුණා try කරලා බලන්න ඕනේ කියලා. අපි දෙන්නත් ගියා. නිෂු ගාව වීඩියෝ එක තියෙනවා. මන් ගාව වීඩියෝ එක නැති හින්දා මට මේ වීඩියෝ ක්ලිප් එකට ඒක දාන්න බැරි. ඊට පස්සේ අපි ප්ලේ කරලා ඉවර වෙලා ස්නෝ වර්ල්ඩ් එකට ආවා. එතන මාර්ම ලස්සන දර අපිට. අපි ලංකාවෙත් එහෙම වැටෙන්නේ නෑනේ. ඉතින් අපිට මේ වගේ දෙයක් ගොඩාක් වටිනවා.
මෙතන ෆොටෝස් ගන්න පුළුවන්. එක ප්ලේ කරන්න එකක් තිබ්බා. මම දන්නේ ඒකට මොකද කියන්නේ කියලා. මම ඒකේ වීඩියෝස් උතාලට දාලා තියෙනවා ඉස්සරහට. ඔයාලට කලින් කිව්වනේ අපි ගත්තේ ෆුල් පැකේජ් එක කියලා. ඉතින් ඒකට ලන්ච් එකත් ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. අපිට පරක් වුණා ගොඩාක් ලන්ච් එක ගන්න. මොකද අපි ගොඩාක් ඇක්ටිවිටීස් කරානේ. ඒක නිසා කොහොම හරි වුණාට අන්තිම මොහොතේ අපිට ලන්ච් එක ගන්න පුළුවන්කම හම්බුණා. මේකේ අපි කරන අන්තිම ඇක්ටිවිටි එක බය වෙන්න දෙයක් නැහැ. හොල්මන් දෙකක් එක්ක යන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ඉන්නේ ලොකු හොල්මන. පස්සේ හොල්මන. අටකුණා ලපටිටාව. යන්නේ. පයිත්‍රියාවේ. අපි අන්තිම ඇක්ටිවිටි එක විදිහට හොල්මන් මන්දිරයකට යන්නයි හදන්නේ. මේක ඉතින් ලංකාව වගේ ගොඩාක් ෆන් නෑ ඉතින්. ඒ වුණාට ෂේක්. ටොක් යාළුවෙක් ආවම මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. මේ මඩ ඇත්තටම බය හිතෙනවා. කකුල කරාට බයිනවනේ. එහෙම නෑ. එහෙනම් ඩ්‍රීම් වර්ල්ඩ් ටුවර් එක ඉවරයි. මම මෙන්න මේ මොකක්ද එක ගත්තා ඒගොල්ලෝ බාත් 200යි. එයාලා යද්දි ෆොටෝ ගහනවා. ගහලා ඉවරලා මේවා දෙනවා අපි යද්දි අන්තිම. ෆැමිලි අර ගත්ත ගෲප් එකේවත් තිබ්බා. ඉතින් මම තනියම එක ගත්තා. එහෙනම් අනිත් වීඩියෝ වලින් හම්බෙමු. බයි. මේ වීඩියෝ එක අන්තිම වෙනකල් බලනවට ගොඩාක් thank you. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකල් හැමෝම පරිස්සමෙන් ඉන්න. bye.